කාලය කියන්නේ සාපේක්ෂ දෙයක්. අපිට විනාඩි 60ක් කියන්නේ තවත් එක සාමාන්‍ය පැයක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි මේ ගෙවී යන විනාඩි 60 ඇතුළත අපේ පෘථිවිය තුලත් මේ විශ්වය ඇතුළත සිදුවන දේවල් ගැන ඔයා මොහොතකටවත් හිතලා තියෙනවද? විශ්වාස කරන්න ලෝකයේ එක මොහොතකවත් නිස්කලංකව තියෙන්නේ නැහැ. අද අපි සොයා බලන්නේ ඔබ නොසිතන මොහොතක එක පැයක් ඇතුළත මේ ලෝකය කොයිතරම් වෙනස් වෙනවද කියලා. මේ වීඩියෝ එකේ කියන දේවල් අතරින් කීයක් ගැන ඔයා කලින් දැනගෙන හිටියද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් රැඳී සිටින්න. හතරැස් සමගින් මේ වීඩියෝවේ අවසානයේ තෙක්ම. අංක 1. ජනගහනයේ ඇතිවෙන වෙනස. අපි මුලින්ම බලමු මේ ගෙවී යන පැය ඇතුළත මිනිස් වර්ගයාට මොකද වෙන්නේ කියලා. ඔබ මේ වීඩියෝ බලන්න පටන් අරගෙන ගත වෙන හෝරාව ඇතුළත මේ ලෝකයට අලුතින් නමුත්තු 15000ක් එකතු වෙනවා. ඒ කියන්නේ දරුවන් 15000කගේ උපත මේ පැය ඇතුළත සිද්ධ වෙලා අවසන්. ඒ වගේමයි මිනිසුන් 6000කට වඩා මේ පැය ඇතුළත ලෝකයෙන් සමුගන්නවා කිව්වොත් ඔයා පුදුම වේවි. මරණය සහ උපත අතර සිදුවන මේ මහා සංග්‍රාමයේ අවසානයේ පෘථිවියේ ජනගහනය සෑම පැයකදීම අවසන් වශයෙන් 9000කින් පමණ වැඩි වෙනවා. අංක 2. අභ්‍යවකාශයේ මහා සංචාරය. ඔබ හිතන්නේ ඔබ දැන් එක තැනක වාඩි වෙලා ඉන්නවා කියලාද? නැහැ. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන වේගය අනුව මේ ගත වුණු පැය ඇතුළත ඔබත් එක්කම මේ පෘථිවිය අභ්‍යවකාශය හරහා කිලෝමීටර් 1,07,000ක දුරක් ගමන් කරලා අවසන්. ඒ විතරක් නෙමෙයි මේ පැය ඇතුළත අපේ ශීරපත මන්දාකිනියත් තවත් කිලෝමීටර් මිලියන 2කට වඩා දුරක් විශ්වය තුළ ඇදිලා ගිහින් ඉවරයි. ඔයා මේ දේවල් ගැන කලින් දැනගෙන හිටියද? අංක 3. ස්වභාවධර්මයේ වෙනස් වීම. අපිට නොදැනුණාට මේ පෘථිවිය කියන්නේ මොහොතක්වත් නිශ්ශබ්දව තියෙන තැනක් නෙමෙයි. මේ එක පැයක් ඇතුළත ලෝකයේ පුරා අකුණුවාර 7600කට වඩා පතිත වෙනවා. ඒ වගේම පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන භූතැටි සෙලවීම නිසා භූකම්පන 2ක් හෝ 3ක් ලෝකයේ කොහේ හෝ තැනක සිදු වෙනවා. අපිට හැමදේම නොදැනෙන්නේ ඒවායේ ප්‍රබලත්වය අඩු වීම නිසා විතරයි. අංක 4. ඇමසන් වන විනාශය. ස්වභාවධර්ම ගැන කතා කරද්දී අපි මේ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ලෝකයේ පෙනහළු හැටියට හඳුන්වන ඇමසන් වනාන්තරයේ පාපන්දු පිටි 150ක ප්‍රමාණයක ගස් මේ එක පැය ඇතුළත කපලා විනාශ කරලා දානවා. අපිට හුස්ම ගන්න වාතය දෙන මේ මහා වනාන්තරය අපේ ඇස්පන අපිටම සෑම පැයකදීම මියමින් පවතිනවා. ඉතින් වැඩි කාලයක් යන්නට පෙර මේ මහා වනාන්තරයේ අවසන් හුස්ම හෙලාවි. අංක 5. ඩිජිටල් ලෝකයේ හැසිරීම. දැන් අපි බලමු ඩිජිටල් අවකාශය තුළ මොකද වෙන්නේ කියලා. මේ පැය ඇතුළත විතරක් YouTube එකට අලුතින් පැය 30000ක වීඩියෝ එකතු වෙනවා. ඒ කියන්නේ එක පැයක් ඇතුළත එකතු වෙන වීඩියෝ ප්‍රමාණය බලන්න ඔයාට අවුරුදු 3කට වඩා කාලයක් ගත වෙනවා. ඒ වගේම ඊමේල් බිලියන 12 සහ Google සර්ච් මිලියන 300කට වඩා මේ පැය ඇතුළත සිදු වෙනවා. ඔයා මේ ගැන කලින් දැනගෙන හිටියද? අංක 6. සාගරයට අත්වන ඉරණම. මිනිසුන්ගේ පරිභෝජනය කොයිතරම්ද කියනවා නම් සෑම පැයකදීම ලෝකයේ පුරා ප්ලාස්ටික් බෝතල් මිලියන 60ක් අලුතින් මිලදී ගන්නවා. මෙයින් 90%ක්ම ප්‍රතිචක්‍රීකරණය වන්නේ නැහැ. ඒවා අවසානයේ නතර වන්නේ සාගරයේ හෝ පොළොව යට. ඔබ මේ වීඩියෝ බලන පැය ඇතුළත සාගරයට එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් ගණනක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? දැක්ක නේද අපිට සාමාන්‍ය පැයක් වුණු මේ කාලය ඇතුළත මේ පෘථිවිය කොයිතරම් වෙනස් වෙනවද කියලා. අලුත් ජීවිත දහස් ගණනක් බිහි වුණා. වනාන්තර නැති වුණා. ඒ වගේම අපි අභ්‍යවකාශයේ කිලෝමීටර් ලක්ෂ ගණනක් ගියා. සෑම තප්පරයක්ම වටින්නේ ඒ නිසයි. මේ තොරතුරු මීට කලින් ඔයා දැනගෙන හිටියද? පහලින් කමෙන්ට් එකක් දාන්න. ලෝකයේ මේ වගේ නොදැකපු දේවල් බලන්න හතරැස් නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.